දවසක් මගේ ප්‍රියාදර සහෝදර සහෝදරි හිතවතුනි සිත නිවන ගැයුම් YouTube චැනලයට ශ්‍රීලාල් පීරිස් පිවිසියේ ඇයිද කියලා සමහර විට ඔබට සිතුවිල්ලක් පහළ වෙන්නට පුළුවන්. මම මේක ඉක්මනින් සමනය කරන්න. දෙවියන් වහන්සේ ගීත නිර්මාණය කිරීමට හා තනු නිර්මාණය කිරීමට මට දුන්න විශේෂ හැකියාවක් තුළ අවුරුදු 40ක් පුරා මා විසින් රචනා කළ ගීත සහ නිර්මාණය කළ තනු ඔබට පිළිගන්නන්නට විවිධ අවස්ථාවන් වල උත්සාහයන් වල යෙදුණා. සමහර මා ලියූ ගීතිකා ඒ මගේ නිර්මාණ ඔබ සවන් දී තිබෙනවා. හැබැයි අධික ගීතිකා ගායනා තොගයක් මේ අවුරුදු 40 තුල පිරී පවතිනවා. ඒ සියල්ල මා ඔබට සභාවට පරිහරණය සඳහා දිය යුතුයි. නමුත් ඒ සියල්ල එසේ දෙන්නට ක්‍රමවේදයක් සොයමින් පසු වුණු මට අවසානයේදී තාක්ෂණය තුළ විශේෂයෙන් AI තාක්ෂණය හරහා ඒ කාර්ය පහසුවෙන් හා හොඳින් කරන්න පුළුවන් බව තේරුම් ගියා. දැන් AI ගායනා කියන එක ඇහුවම සමහර ඔබ ඒක ප්‍රිය කරන්නේ නැහැ. මාත් පෞද්ගලිකව ඒක ප්‍රිය කරපු කෙනෙක් නොවේ. නමුත් මා මේක පරිහරණය කරන්නට ගත්තම මට තේරුණා මේ තුලින් අපිට අවශ්‍ය විදිහට මේ කාර්ය කරන්නට බොහෝ සෙයින් හැකියාව තිබෙනවා කියලා. එම යථාර්ථය ඔබට තේරුම් ගන්නට මේ පසුබිමෙන් ඔබට ඇසෙන ඔබට දක්නට ලැබෙන මේ ගායනා බොහෝ සෙයින් උපකාරී වෙයි කියලා මම විශ්වාස කරනවා. පාළුව තනිකම සිතට දැනෙන විට ජීවිතයේ දුක්බර මොහොතක හද පැති මල් ගෙනෙන්න පුදසුන මත හොවන්න දොහොත් මුදුන් දෙන්න හිරුවවරට යන වෙහෙස නිවාලන සුන්දර සැඳයාමයේ එම නිසා මේ තාක්ෂණ දැනුම ඇති කීප දෙනෙක් එකතු කරගෙන මේ කාර්ය නිමා කරන්නට මම උත්සාහයක යෙදෙන්නට පටන් ගත්තා. දැන් එය මල් පල ගැන්වී තිබෙනවා. මුලින්ම සිත නිවන ගැයුම් මේ YouTube චැනලය අපේ චැනලය ලෙස හඳුන්වන්නට මම කැමතියි. ඒට හේතුව මේක මගේ පෞද්ගලික දෙයක් නොවන නිසා. මා වටා කණ්ඩායමක් සිට මේක නිර්මාණය කළා. අදින් පස්සේ ඔබ මේක සවන් දෙමින් මේක පරිහරණය කරමින් ඔබ මේකේ කොටස්කරුවන් වෙන්නට යනවා. තවත් අය වෙත මේක රැගෙන යන. ඒ නිසා මේක අපේ YouTube චැනලය සිත නිවන ගැයුම්. මේ සෙනසුරාදා අපේ පළවෙනි ගීතය අපි ඔබට ඇසෙන්නට සලස්වනවා. මගේ ඉල්ලීම ඒක සවන් දෙන්න හොඳින්. ඒක විඳින්න හොඳින්. ඒක ගයන්න ඔබ. ඔබගේ සේවය තුළ ඔබගේ පෞද්ගලික නමස්කාරයන් තුළ වේවා කාර්යයන් තුළ වේවා ඒක පරිහරණය කරන්න. ඒ සමගම ඔබ වටා සිටින අයට ඒ පිළිබඳව දැනුම් දෙලා ඒක ඔබ ඔවුන්ටත් ඇසෙන්නට සලස්වන්නට කටයුතු කරන්න. අපි එකතු වෙලා මේ කාර්ය දෙවියන් වහන්සේගේ ආශිර්වාදත් බොහෝ සෙනගකට ආශිර්වාද ගෙනෙන්නා වූ කාර්යයක් බවට පරිවර්තනය කරමු. මිත්‍රවරුනි, මේ කාර්යයේදී ලෝකේ පවතින සංගීත ශෛලියන් විවිධාකාරයි කියලා අපි දන්නවා. ඉතින් අපි උත්සාහ කරනවා මේ විවිධ සංගීත ශෛලියන් වලින් අපිට
උපයෝගී කරගන්න පුළුවන්. අපේ ගායනාවලට උපයෝගී කරගන්න පුළුවන්. ශෛලයන් මේ සඳහා උපයෝග කරගන්න. අපි ඉදිරිපත් කරන ගැයුම් නමස්කාර ගායනා පමණක් නොවේ. එහි ආත්මික ගීත, ආත්මික පණිවිඩ දෙන ගීත, බයිබලයේ සත්‍යතාවයන් පිළිබඳව කතා කරන ගීත, ජීවිත අත්දැකීම් පිළිබඳව ගීත, මේ විශ්වයේ තිබෙනා වූ දේ පිළිබඳව වන ගීත, පෞද්ගලිකව අපිට මුහුණ දෙන්න තිබෙනා වූ සියලු ප්‍රශ්න, කරදර, වේදනාව, අමාරුකම් මේ තත්ත්වයන් සම්බන්ධයෙන් කියන ගීත, අපේ තර්ක විතර්ක උදෙසා ගායන ගීත, ඒ සියල්ල අඩංගු වෙලා තිබෙනවා. ඒ නිසා මේක ඔබට බොහෝසෙයින් ප්‍රයෝජනවත් වේවි. ඔබේ පෞද්ගලික ජීවිතයටත්, ඔබේ කාර්යයටත් සහ සභාව තුළ ඇදහිලිවතුන්ගේ අධ්‍යාත්මික උණුසුම්භාවය වඩා යහපත්ව ඇති කරන්නටත්, ඇදහිල්ලේ ගමන තුළ ඔවුන්ගේ දැක්ම වඩා නිරවුල් එකක් කරන්නටත්. එම නිසා මේ ගීත තුළ හුදු ගායනාවක් පමණක් නොවේ, ඉතා වටිනා පණිවිඩ ඔබට ගෙනේනවා. එම නිසා මේක දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේගේ රාජ්‍යයේ කාර්යය වෙනුවෙන් ගෞරවනීය ලෙස පරිහරණය කරන්නට යනවායි කියලා මම විශ්වාස කරනවා. මං කියන ඔබට ඒ වෙනුවෙන් යාඥා කරන්න, ඔබට දායක විය හැකි සියලු ආකාරයකට දායක වන්න. දැන් මේ channelය සමග ඔබ සම්බන්ධ වීමට අදාළ කාර්යයන් මොනවද කියලා ඔබ හොඳින් දන්නවනේ. ඉතින් මම ඒවා විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් ඔබේ කාර්ය හොඳින් අවංකව හා කැපවීමෙන් කරයි කියලා මම විශ්වාස කරනවා. අපි සවන් දෙමු, අපි විඳිමු, අපි පරිහරණය කරමු, තවත් අයට ඒ දෙමු. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඒ තුළ අපි ප්‍රාර්ථනා කරමු, අපි අයද සිටිමු. එසේනම් අද දවසේ ඔබෙන් සමුගන්නට මට අවසර. ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ජීවිත ගමනක් හැමදෑම උරුම වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට ජේසු පිහිටයි.